හෙලෝ ගයිස්, ඉතින් කොහමද අද ප්ලේ කරන්නේ රියල් ක්‍රැට් ස්වීප් කියන සුපර් ස්පරි ක්‍රිකට් ගේම් එක. හරි ගයිස්, ඉතින් අපි අද 2 ඕවර් මැච් එකක් තමයි ගහන්න යන්නේ. මම මේක තාම ප්ලේ කරේ නෑ. දැන් ගත්ත ගමන් වීඩියෝ එකක් දාන්න යන්නේ. අපි ශ්‍රී ලංකා ඉන්දියාවත් එක්ක ගහමු. 2 ඕවර් දාන්න ඕන. ඔක්ලන්ඩ් හොඳයිනේ. ඔක්ලන්ඩ් හොඳයි. ඩැනී මොරිසන් හොඳයි. ඩැනී මොරිසන් අවුලන්න. ඩැනී මොරිසන් හොඳයි. ඕවර්ස් 2 මීඩියම්. පිච් එක ග්‍රීන්. මෝර්නින් හොඳයිනේ. මෝර්නින් හොඳයි. හරි අපි යන්. පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් දාමු. ශ්‍රී අසිතෙනට අවිෂ්ක වෙනුවට ශානක ගමු. චමිදු වික්‍රමසිංහ නුවට කවුද ගන්නේ? ඒෂාන් මාලිංග වෙනුවට නුවන් තුෂාර හොඳයි. කමිල් මිසාර ගමු. චමිදු වික්‍රමසිංහ වෙනුවට පැතුමුයි කමිල් මිසාරය ඕපන් නයි. විරාට් කෝලි රෝහිත් ශර්මා ඕපන්. හරි අපි යන්. හරි ගයිස්, ස්ටේඩියම් එක අප්ඩේට් වෙනවා. හරි තියෙන්නේ ලයිව් ෆ්‍රොම් ඔක්ලන්ඩ් නිව්සීලන්ඩ් වල. ඉන්දියා vs ශ්‍රී ලංකා. හොඳ ග්‍රවුන්ඩ් එක. ක්වොලිටි ග්‍රැෆික්ස් තියෙනවා. සුපිරි. ඩැනී මොරිසන් කමෙන්ටේටර්. ග්‍රවුන්ඩ් එකේම සුපිරි. ඔක්ලන්ඩ් එකේම සුපිරි. මේ තියෙන පිච් එක ගැන වාර්තාව තමයි කියන්නේ. ග්‍රීන් පිච් එක අවුලන්නේ නැහැ, සුපිරි. හරි ටොස් එක තමයි අපි හෙඩ්. අපි බැට් ෆස්ට්. ශ්‍රී ලංකා බැට් ෆස්ට්. රෝහිත් ශර්මා කෝලි ඉන්නවා. පැතුම් නිස්සංක කමිල් විචාර. ජාතිකීය වැඩක් නැහැ, ස්කිප් කරලා දාමු. හරි ගයිස්, පැතුම් නිස්සංකයි කමිල් විචාරය ඕපන්. හරි අම්පයර්ලා දෙන්නත් යනවා. ඉන්දියාවේ ෆීල්ඩර්ස්ලා. හරි ගයිස්, ඉතින් පැතුම් නිස්සංකයන් කමිල් මිෂාර ඕපන්. බුම්රා තමයි පළවෙනි ඕවරේ දාන්නේ. බෙස්ට් එක ලකුණට විකට් 3යි බුම්රාගේ. පැතුම් නිස්සංකේ නැහැ. ඉතින් බෙස්ට් එකක් නැහැ. ඉතින් මම දැන් ගේම් එක ගත්ත ගමන් හරි මේ ගේම් එක ගත්ත ගමන් ගයිස් නිකන් ප්ලේ කරලා බලන්න දෙනවා, පුරුදු වෙන්න. මම එක ප්ලේ කරා. හරි පැතුම් නිස්සංක රියල් ස්වීප්. අපි කැමරා එක මාරු කරගමු. රෙඩි and push them. බෝල් ටික ස්විං වෙනවා. ඩොට් බෝල් අවුලන්නේ නැහැ ගයිස්. ඉතින් රෙඩි දෙන්න. රයිට් ස්ට්‍රෝක් තරයි ගයිස්. සුපිරි තරයි. ගෙම්මක් අල්ලමු. තරයි මේක ස්කිප් කරලා තමයි. ජස්ප්‍රීත් බුම්රා
රෙඩි. එකම දැන් ගයිස් දෙකක් ගෙවුවම ලොෆ්ට් එක එනවා. සුපිරි ඒකත් 4යි. 4 2 1 පිට. නියමයි. බුම්මට ගහන්න ඕන. ස්කිප් කරමු. බෝල 3යි ලකුණු 8යි. මිස්සංක ලොෆ්ට් දාලා ගහමු. 6ක්වත් ගහන්න බලමු. හරිනේ ගයිස් ඉතින් අරු කැච් එක ඇල්ලුවා. කවුද දන්නේ? අපරාධ විකට් එක. පැදුම් 4 දෙකකුත් ගැහුවා. ඉදිකට ශ්‍රේයාස් අයියා තමයි කැච් එක අල්ලලා තියෙන්නේ. විකට් එක වැඩක් නැහැ ස්කිප් කරමු. කුසල් මෙන්ඩිස් ගමු. 6ක්වත් ගහන්න ඕන. බලමු ලකුණු මදි. හරිනේ ගායිස් ඉතින් ඒකත් ඉවරයි. කුසල් මෙන්ඩිස් නම් වැඩක්ම නැහැ. අවුට් ෆස්ට් බෝලෙන්න. අසලංක වල බලමු. හරි ගයිස් බුම්රාගේ හැට්‍රික් බෝලේ. මේක නම් ලොෆ්ට් ගහන්න හොඳ නැහැ හැට්‍රික් බෝලේ හින්දා අපි ස්පෙෂල් දාලා ගහලා බලමු. හතරයි නියමයි. සලංකගේ 4 සුපිරි ගෙම්මට 4ක් ඇදුනා. ඕවර් එකකුත් ඉවරයි. ඕවර් එකට 12යි. කවන්නේ. ලකුණු 20ක් 25ක් විතර ගහගත්තොත් ඇති. කමිල් මිෂාර කුල්දීප් යාදව් දාන්නේ. ලොෆ්ට් දානවාද? ලොෆ්ට් බලමු. 31 එක ලකුණු ඇති. දෙක දුවමුද? අවුලක් නැහැ දෙකක් කොහමද දුවා ගත්තා. මේ ස්පෙෂල් දාලා ගහමු. කැෂ්ද? නෑ දෙකෙම. හරි අවුට් දන්නේ. ඒක නම් අවුට් වගේ. මේ සුපිරි වාසනාවට ඒක අවුට් නෑ. ගයිස් මේ බෝල්ට බලමු. ස්පෙෂල් දාලා ගාමු ලොෆ්ට් දාලා කැච් එකක් තියෙන්නේ. හරිනේ ගයිස් ඉතින් ස්පෙෂල් දාලා තමයි දැන් කැච් ගියේ ලොෆ්ට් දාලා නෙමෙයි. විකට් කීයේ දැන්? විකට් 4ක්ද කොහෙද ගියා? 3ක්ද 4ක්ද? විකට් කීයේද ගියා? විකට් 3යි ලකුණු 16ට. ශානක යනවාද? ශානක යමු. හරි ගයිස්. මේකට දෙකක් දුවා ගන්න බලමු කොහොම හරි. ස්පෙෂල් දාලා ලකුණු මදි දැන්. හොඳටම මදි. දෙක දුවමු දෙක. අඩෝ ඩිරෙක්ට් හිට් බං. කෙලින්ම වැදුනා විකට් එකට. වට්ට රන් අවුට් එක. ඒකම කෙලින්ම වැදුනා. අපි ඒක රීප්ලේ බලමු ආයේ. ශානක එක බෝලේ 1 ලකුණයි. රීප්ලේ එකක් බලමු. ඔන්න තිප්පියාදර දැම්මා. දැන් හරියට ගැව්වා. කවුද දන්නේ? කෙලින්ම අදන ගයිස්. ඩිරෙක්ට් හිට් එක. කාමිදු මෙන්ඩිස් තමයි දැන් ඉතින් ගන්න තියෙන්නේ. කමිදුවත් කැහුවොත් හොඳයි. දැන් ලකුණු මදි වෙලා තියෙන්නේ. වලට පුෂ් දාලා බලමු. අයියෝ බෝලේ මිස් වුණා.
උණු 17යි 20ක්වත් ගහ ගන්න බලන්න ඕන. පුෂ් නේ ලොෆ්ට් දාලා ගහන්න බලන්න. දුවපන්. දෙක. හරිනේ රන් අවුට්. ලකුණු 18යි ගැව්වේ. මන්නේ 18ත් ඇති. මාරි බෝලින් වලින් උඩට දා ගන්න ඕන. ඉතින් අවුලක් නැහැ. ලකුණු 19 ටාගට් එක. අපි නුවන් තුෂාරට දෙමු ෆස්ට් ඕවරේ. අම්පයර්ලා දෙන්නත් වෙනවා. ඉන්න ලංකාවේ කොල්ලෝ ටික එතන ඉන්න. හරි ගයිස් ඉතින් සුපිරි මේ ගේම් එක ගායිස් MB 600 ගාණක් විතර එනවා. නුවන් තුෂාර ෆස්ට් ඕවරේ රයිට් ආම් මීඩියම්. रोहित शर्मा තමයි ගහන්නේ. ෆස්ට් බෝලේ දාමු මේ පැත්තට. ලෙග් කට එක. අල්ලපන්. හරිනේ ඉතින් ෆස්ට් බෝල්ටම 4යි. කියන්නේ ඉතින් ගහවි වගේ. නෑ කමන්නේ අවුලක් නෑ. එක ඇතුළට දාමු. විකට් එකේ වදීත් දන්නේ. විකට් එක ළඟින් ගියා අවුලක් නෑ. වලි දා ගන්නවා මෙන්න උන් දෙන්න. ඩොට් බෝල්. දානවා. අයියෝ ඒකත් අතරයි ගායිස් ඉතින් වලියක් දාගත්තේ. ඉතින් රෝහිත් ශර්මා තමයි වලියෙන් දින්නේ. ඊළඟ බෝල්ට 4ක් ගහුවා. කවන්නේ. ලකුණු 11ක් වුණ බෝල 9ට. තාම අවුලක් නැහැ. බෝල මිස් කරගමු. හරි සුපිරි බෝල මිස් වුණා. නියමයි. බෝල් 8ට 11යි. ඩොට් බෝල්. හරි ගයිස්. අල්ලපන්. හරි කවන්නේ. පරාදිස්සලෙන් බවුන්සුල නැත්තම් කැච් එක. මේ බෝලවත් දාගමු. බෝල මිස් වුණොත් හරි කමන්නේ. සුපර් සේව් එකක්. මේක සුපර් සේව් නැද්ද කොහෙද? ඉතින් සුපර් සේව් එක වගේ තමයි පැනලා නැවැත්තුවා. මේක සුපර් සේව් පෙන්නුවේ නැහැ. දෙවෙනි වරේ වනිදුට දෙමු. විරාට් කෝලි ගහන්නේ ගහවිත් දන්නේ නැහැ. කොමාරි ලකුණු 19 ගහන්න දෙන්න හොඳ නැහැ. ගුග්ලියක් දාලා බලමු. කැච් ඉස්සරේ බවුන්සන කමන්නේ එක ලකුණයි. බෝල පාට ලකුණු 8යි. නදිනන්න බෝල පාට ලකුණු 8යි. අපි ලෙග් ස්පින් එකක් දාලා බලමු. කට් එක වැදුනොත් ඉතින් හොඳයි. හරිනේ 4යි ඉතින්. අන්න දැන් ඉතින් ඔන්න පරාදේ. ගහයි වගේ මේ මැච් එක නම් දැන්. ෆීල්ඩින් එක ගමු. කමිල් මිෂාර පස්සට ගමු. පවර් ප්ලේ එකනේ. දෙන්නට ඉන්න පුළුවන්. අපි 4ක මෙතෙන්ට කමිල් මිෂාර දාමු. එතන ඉස්සරහට.
හරි. දැන් හරිනේ. හරි. මේ බෝලේ මිස් වුණොත් හරි. කමන්නේ. එක ලකුණක් අවුලක් නැහැ. බෝල 3ට ලකුණු 3යි දැන් ඕන. දිනන්න බෝල් 3 ලකුණු 3ක් 4ක් ගෙවුවොත් නම් ඉවරයි. ගුග්ලියක් දාලා බලමු. 3 ලකුණු 3යි. අරනේ එක ලකුණු ගත්තා. කමන්නේ. දැන් අවුවතරෝ ගියොත් මැච් එක ඉවරයි. බෝල දෙකෙන් ලකුණු 2යි ඕන. මේ බෝල මිස් කරගමු කොහොම හරි ලෙග් ස්පින් එකක් දාමු. ඔය බෝල මිස් වුණොත් හරි මිස් කරගන්න බලමු. හරියට හරි ගයිස් බෝල මිස් වුණා. මේ මැසේජ් උත් දෙනවා. මේ බෝලෙට 2යි ඕන බෝලෙට ලකුණු 2යි. ෆීල්ඩින් එකේ අවුලක් නැහැ. ලකුණු 2 නවත්තන්න ඕන කොහොම හරි සුපර් ඕවර් එකක් ආවිත් දන්නේ. අයියෝ අතර යන්න වෙන පාල්ලන්න. හරි කඩපන්. හරි සුපිරි. ඒක අවුට් අවුට්. ඊගාසිනේ සුපර් ඕවර් එකකින් තමයි දිනුම බලා ගන්න වෙන්නේ. 18ට 18යි. හරි ඉන්දියාව තමයි දැන් ආයෙත් බැට් කරන්න අපි බෝල් දානවා. සුපර් ඕවර් එක ගන්න බලමු. නුවන් සර්දාම් ෆස්ට් ඕවර් නෙමෙයි දෙක ඕවරේ තියෙන්නේ සුපර් ඕවරේ. රෝහිත් ශර්මා ගන්නේ. සුපර් ඕවරේ ලකුණු 18 අඩුවෙන් තියාගත්තත් හොඳයි. නියමයි ෆස්ට් බෝලෙම ඩොට්. සුපිරි. හරි දෙවෙනි බෝලෙත් කොහොම හරි ඩොට් කරගමු. බලමු. සුපර් ඕවරේ කොහොම හරි දිනන්න ඕන. හරි නියමයි එක ඩොට් බෝල්. ගයිස් බෝල් දෙක ලකුණු 0යි. ඩොට් බෝල්. මේ ලකුණු 10ට අඩුවෙන් තියාගත්තොත් හරි. හරි මිස් කරගන්න බලමු. කමන්නේ එක ලකුණ අවුලන්නේ. බෝල් 3යි ලකුණයි. සුපිරි කෝලි ගහන්නේ. මේ බෝලෙත් මිස් කරගන්න බලමු. ගයිස් අවුලන්නේ එක ලකුණ අවුලන්නේ. අය 4 නවත්තන්න ඕන. හරි ගයිස් ලකුණු 2යි. බෝල 4 ලකුණු 2යි. තා බෝල් දෙකක් තියෙනවා. දැන් මිස් කරගත්තොත් හරි ස්ට්‍රේට් එකක් දාලා බලමු. බෝල මිස් වුණොත් හරි. හරි ගයිස් ඉතින් මේ බෝලේ මිස් වුණා. ලාස්ට් බෝලේ 6ක් 4ක් යවා ගන්න නැතුව හිටියොත් හොඳයි. අපි දාලා බලමු. කෝලිනේ මේ රෝහිත් ශර්මා ගාවිත් දන්නේ. හරිනේ 30කට 4යි. කමන්නේ. ඕවරේ ලකුණු 6ක් අවුලන්නේ. දැන් ඉතින් ටිකක් උන ප්‍රෙෂර් එනවා. හරි පැතුම් නිසංගේ කමිල් මිෂාරය ඕපන් කරමු. බුම්රා ෆස්ට් ඕවරේ දානවා. නිසංග බෝල 6 ලකුණු 7යි. මේ බවුන්සර් එක කරන අපි ලොෆ්ට් දාලා පස්සට ගාමුද? හරි ගයිස් ඉතින් සුපිරි ෂොට් එක දුනා. ෆස්ට් බෝලේ මායයි. තව එක ලකුණයි ඕන බෝල පාට. පැතුම් නිසංග ෆස්ට් බෝලේ මාය ගැව්වා. බෝල පාට එක ලකුණයි. මේකත් 6කින් ඉවර කරන්න බලමු. ආයෙත් පිටිපස්සටම ගාලා. හරි ගයිස් ඉතින් සුපිරි. ඒකත් 6යි. බෝල දෙකෙන් මැච් එක ඉවරයි. පැතුම් නිසංග ලකුණු 12යි.
ශ්‍රී ලංකා won by super over දින්නා. හරි guys ඉතින් බුම්රලා ඉන්නවා මෙතන කතා කර ගෝල් 2 ගැව්වේ. පැතුම 6-2ක් ගැව්වා. ශ්‍රී ලංකා සුපර් ඕවරෙන් දින්න man of the match පැතුම් නිස්සංක. හරි පැතුම් නිස්සංක 6-2 ගාලා ඉවර කරා මැච් එක. ඉතින් පැතුම් තමයි ඉතින් man of the match. හරි ඉතින් මම අදට ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. මේ SAV Gaming YT